දැනට මේ සමාජයේ වැරදි දුර්මතයක් ඇති වෙලා තිබෙනවා අපේ ආයතනය මගින් ඉදිරිපත් කරපු ලිපියක් පිළිබඳව. Glowguard Natural Salt මුල ඉඳලම බලා ගන්න. ඇත්තටම මෙම ලිපිය ලංකාවේ මේ පිළිගත් වෙනත් ආයතනයකට ඉදිරිපත් කරපු ලිපියක්. මේ ලිපියේ සන්දර්භය සහ අදහස අරන් බැලුවොත් LGBTQ community එක කොහොමද සංචාරක ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක ගැන තමයි මේකේ කතා කරන්නේ. නමුත් වැරදි අර්ථකථනයක් ගෙනවා මේකෙදී අපි LGBTQ tourism promotion එකක් කිරීම සඳහා මේ ලිපියෙන් අර්ථකථනය කරනවා කියලා. මම හිතන්නේ එතන වැරදි භාෂා අවබෝධයක් සහ මේ අනවෝදයෙන් කටයුතු කිරීමක් තමයි අපි දකින්නේ. ඇත්තටම රජයක් වශයෙන් උත් ආයතනයක් වශයෙන් උත් අප සියලුම ජාතීන්ගේ ජනවර්ගවල සමානාත්මතාවය සුරකින්නවා කියන පදනමේ ඉන්නවා. ලිංගික වශයෙන් හෝ එහෙමත් නැත්නම් ජාතීන් වශයෙන් හෝ එහෙමත් නැත්නම් වෙනත් ආකාරයකින් ආගම් වශයෙන් හෝ බෙදීමක් අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට සෑම ජනවර්ගයකම මේගොල්ලෝ විදේශිකයෝ වෙන්න පුළුවන් එහෙම නැත්නම් සංචාරකයෝ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ සමානාත්මතාව සුරැකීම තමයි අපගේ ප්‍රධාන වගකීම. මේ අදහස සංචාරක ව්‍යාපාරය තුළ ස්ථාපිත කිරීම සඳහා තමයි අප මෙම ආයතනයත් සමග වැඩ කිරීම සඳහා ලිපියක් ඉදිරිපත් කරේ. මෙහි කිසිසේත්ම ලංකාවේ සාරධර්ම වලට විරුද්ධව එහෙම නැත්නම් ලංකාවේ ව්‍යවස්ථාවට හෝ නීතියට පටහැනිව කටයුතු කිරීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි අතිශයින් සංවේදී ලංකාවේ සංස්කෘතිය, ආගම, සාරධර්ම පිළිබඳව. එසේම අපි සංවේදී සියලු මිනිසුන්ගේ සමානාත්මතාව පිළිබඳව. එතකොට සංචාරකයන්ගේ සමානාත්මතාව සුරකීම තමයි මේ කටයුත්තේදී අපේ බලාපොරොත්තුව වුණේ. ඉතින් මේ වැරදි අර්ථකථනය සමහර වෙලාවට අපි හිතන්නේ හිතාමතාමත් විකෘති කිරීමක් අපි දකිනවා. මෙහිදී අපි මේ සංවේදීත්වයන් පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කරනවා සහ නැවතත් තහවුරු කරන්න කැමැති ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හෝ සංවර්ධන අධිකාරිය කිසිසේත්ම යම් ආකාරයකින් මේ යම් ලිංගික සංචාරක ව්‍යාපාරයක් ප්‍රමුඛ කිරීම හෝ ප්‍රචාරය කිරීමේ කිසිසේත්ම කරන්නේ නැහැ. අපට ලංකාව ප්‍රචාරය කිරීමට හෝ ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙසට ප්‍රචලිත කිරීමට අවශ්‍ය තරම් සංස්කෘතික, ආගමික සහ ස්වභාවික වටිනාකම් තියෙනවා. ඒ වටිනාකම් තමයි අපි ලෝකයට ගෙනියන්නේ. ඒ අතරම අපට කියන්න අවශ්‍යයි ලාංකික සමාජය හැම විටම සමානාත්මතාව සුරකින, අනිකුන්ගේ පුද්ගලිකත්වය, අනිකුන්ට ගෞරවය දක්වන, අනිකුන්ගේ අනන්‍යතාවයට ගරු කරන සමාජයක් ලෙස සංචාරක ව්‍යාපාරයට දක්වන්න අපිට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ හැර කිසිදු ආකාරයකින් මෙහින් වෙන අර්ථයක් අපි ජනනය කරලා නැහැ. මිනිසුන්ට අධ්‍යාපනය ලබා දීම, එහෙම නැත්නම් උන්ට මේ අවශ්‍ය දැනුම ලබා දීම, diversity, inclusivity, equality කියන මේ සමාජයේ පිළිගත් සමානාත්ම පිළිබතාව පිළිබඳ ගුණාංගයන් සංචාරක ව්‍යාපාරය තුළට ගෙන යාම පමණයි අප මෙහිදී අදහස් කර තිබෙන්නේ. මේ කිසිසේත්ම ප්‍රචාරක වැඩපිළිවෙලක්වත් එහෙම නැත්නම් මේ ප්‍රවර්ධන වැඩපිළිවෙලක්වත් නෙමෙයි. සමානාත්මතාව සුරකීම සඳහා අපේ තහවුරු කිරීම දැක්වීමක් පමණයි. මේ වසරේ සංචාරකයන් 30කට නැත්නම් 30 ලක්ෂයක් ගෙවනවා ගැනීම තමයි ඔබගේ බලාපොරොත්තු වෙන්නේ නැත්නම් අපේක්ෂාව වුනේ. ඔබ ක්‍රියාත්මක වුනේ. ඒතර මේක එහෙම ගෙන්වා ගැනීමට කරන වෑයම එක කොටසක්ද ඒත් එක්කම දෙවෙනි එක අපේ කාදිනතුමා ඊයේ මේ පිළිබඳව අපි සඳහනක් කරා මේ මෙම ප්‍රවර්ධනය කිරීම සංචාරක ශේෂ්ත්‍රය තුළ මේ ප්‍රවර්ධනයක් කිරීම රටේ සහ අනාගතයේ ජනතාවට තමන්ගේ සමාජීය තත්ත්වයට වෙන ගැටලුව පිළිබඳව එහෙම නැත්නම් මේ වෙන්න පුළුවන් ඒ විෂය පිළිබඳව සඳහනක් කරා. ඔබතුමන් කොහොමද මේ පිළිබඳව දකින්නේ? පළමුව අපේ ඇත්තටම සංචාරකයන් මිලියන 3ක් ඉලක්කයට ළඟා වීමේ වැඩපිළිවෙලක ඉන්නවා. නමුත් මේ කිසිසේත්ම මම අර මුලින් කිව්වා වගේ ප්‍රවර්ධන වැඩසටහනක් නෙවෙයි. අපිට අවශ්‍ය වෙන්නේ මේ මිලියන 3ක සංචාරකයෝ ලංකාවට ආවහම
ඔවුන්ට මේ රට සුරක්ෂිත රටක්, සංචාරකයන්ගේ සමානාත්මතාවය සුරකින්න රටක්, සංචාරකයන්ගේ ලිංගික අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්න ඇති නොකරන රටක්. එහෙම නැත්නම් සංචාරකයන්ට ඔවුන්ගේ අසමානතාවය පීඩාවක් බවට පත් නොවන රාජ්‍යයක් හැටියට ඉදිරිපත් කිරීම පමණයි. ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපනය, ඒ සඳහා අවශ්‍ය දැනුම, ඒ සඳහා අවශ්‍ය කටයුත්තක් හැටියට විතරමයි අපි මේ දිහා බලන්නේ. දෙවනුව අපි ඇත්තටම බැලුවොත් මේ කාඩිනල් තුමාට සහ උන්වහන්සේගේ සංවේදනය පිළිබඳව විශේෂයෙන්ම අපි කම්පාවටපත් වෙනවා. යම් ආකාරයකින් ඒ වැරදි මේ අර්ථකථනයක් නිසා සිදු වුණා කියලායි අපේ හැඟීම. ඇත්තටම අපිත් මේ කාඩිනල් තුමාගේ මුළු ප්‍රකාශය බැලුවාම එතුමත් කියනවා උපතෙන් යම් කෙනෙකු එසේ අසමානතාවයක ඉන්නවා නම් උන්ට ගරුත්වයකින් සැලකිය යුතුය කියන අදහස. අපත් සිටින්නේ අදහසෙම පමණයි. අපට අවශ්‍ය සමාජයක් හැටියට මේ සමානාත්මතාවය ජනිත කිරීමට පමණයි. කිසිසේත්ම යම් ආකාරයක අනියම් ආකාරයකින් ප්‍රවර්ධනයක් කිරීමට, එහෙම නැත්නම් මේක ප්‍රවර්ධන වැඩසටහනක්සේ ක්‍රියාත්මක කිරීමට අපේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ.